උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා සිරිසේන හතුරුසිංහ මහතාගේ ආදරණීය භාර්යාව වන ප්‍රේමා හතුරුසිංහ මහත්මිය, දීපානි, පවිත්‍රා, නදීකා, බුද්ධිකා යන දියණිවරුන්ද, දිමුතු, රජිත, මෙත්සිරි, ප්‍රියාන් යන පුතණුවරුන්ද, රමින්දි, ඉලීෂා, ලකිත්මා, ලසස්, ලිතිර, නවෝද්‍යා, රෙසඳු, පසිඳු, සෙනුලි යන මුණුබුරු මිනිබිරියන් ඇතුළු පිරිස විසින් මෙම ධර්මදානය සඳහා දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියින්ගෙන් මාවනැල්ල වලව්වත්තේ පදිංචි අද දින 79 වන ජන්මදිනයේ යෙදෙන සිරිසේන හතුරුසිංහ මහතාට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනය සැලසේවා. දෙපාර්ශ්වයේම මියගිය දෙමාපියන්, සහෝදර සහෝදරියන් ඇතුළු සියලුම ඥාතීන්ට හා හිතමිතුරු සියලු දෙනාටත් මෙම ධර්මදානයෙන් ජනිත වන කුසල් අනුමෝදන් වී සසර ගමන කෙටි කර ගැනීමට මෙම කුසල් හේතු වාසනා වේවා. දැනට අප රටේ සහ සමස්ත ලෝකයාම මුහුණ දී ඇති කොරෝනා වසංගතය ඉක්මනින් දුරු වී සියලු ලෝවැසියන්ට සිත ශාන්තිය සැලසේවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේටද මෙම ගැඹුරු ධර්මයේ සදහැවතුන් වෙත පහදා දෙමින් මෙවැනි වූ ශාසනික සේවාවන් සිදු කිරීමෙන් සසරින් මුදවා ගැනීමට ගන්නා අප්‍රතිහත භාවයට දායකත්වයේ දරූ අයගේ ප්‍රණාමය පුද කරනවා. මේ භවයේදීම අමා මහ නිවනින් සැනසීමට මේ පුණ්‍ය කුසල් හේතු වාසනා වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ. කතමාචානන්ද අනිච්ච සංඥා. ඉදානන්ද බික්ඛු අරඤ්ඤගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා ඉති පටිසංචික්කති. රූපං අනිච්ඡං, වේදනා අනිච්චා, සංඥා අනිච්චා, සංඛාරා අනිච්චා, විඥානං අනිච්ඡanti. ඉති ඉමේසු පංච සුපාදානස්කන්ධේසු අනිච්ඡානුපස්සී විහෙරති අයං උච්චතානන්ද අනිච්ච සංඥා. ප්‍රඥා රූපවාහිනී නාලිකාව තුළ මෙම ධර්මානුශාසනාව විකාශනය කරවා ගැනීම සඳහා සදහැවර දායකත්වයේ දරුවා වූ පින්නතුන් ප්‍රමුඛ ධර්ම ශ්‍රවණාබිලාසී සදහැවර පින්නතනි. විදේශීය වාසය කරන කෙනෙක් WhatsApp මගින් නිවන ලද පණිවිඩයක අදහසක් ඉදිරිපත් කරලා තිබුණා. ගිරිමානන්ද සූත්‍රයේ විග්‍රහ කරනවා නම් අහන්න කැමතියි කියලා. දුරකථනයෙන් කතා කරපු ශ්‍රාවිකාවක් මේ ඔක්කොම දැනගන්න ඕන නෑ, පහන සංඥා දැනගත්තම ඇති නේද කියලා මගෙන් ඇහුවා. කලක් පටන් තමයි මම මේ සූත්‍ර දේශනාවේ කරුණු පැහැදිලි කළ යුතුයි කියන අදහසින් ඉන්නේ. යන අංගුත්තර නිකායේ දසක නිපාතයේ පවතිනා වූ ගිරිමානන්ද සූත්‍රය කියන එක පසුගිය කාලෙත් මං හිතන්නේ ඔය දේශනා කරන්න නැති, නැත්නම් මේකේ නිධාන කතාව පවතින වෙනත් දෙයක්. ගිරිමානන්ද හාමුදුරුවෝ අසනීප වුණාම, අසාධ්‍ය වුණාම බුදුරජාණන් වහන්සේට එතෙන්ට වඩින්න ආරාධනා කළාම ඔබ දසඤ්ඤා ඉගෙනගෙන ගිහිල්ලා කියන්න, එතකොට ලෙඩේ හොඳ වෙයි කියලා කිව්වයි කියලා තමයි ඒකේ තියෙන්නේ. මගෙනුත් සමහර අය අහනවා ඉතින් මේ රහතන් වහන්සේ කෙනෙකුට පිරිත් දසඤ්ඤා දේශනා කළේ මොකටද කියලා. රහතන් වහන්සේ කෙනෙක්ද කියලා එතන කියලා නැහැ මට මතක හැටියට. නමුත් මේ ඔබට ඔය පිරිතක් අහලා සුව වෙන ආකාරය නෙමෙයි මේකේ සියන්න පුළුවන්. සමහරට මේ මම විග්‍රහ කරනකොට ඒවට අදාළ දැන් ඔය කය ලෙඩ වෙන්නෙත් යම් සිතේ තියෙන කාරණා නිසානේ. ඒ වගේ ඒ වටහා ගැනීම තුළ යම් කිසි අධ්‍යාත්මික පාරිශුද්ධයක් මගින් සංසිඳනවද දන්නේ නැහැ. කොහොමදත් මේක ඔය මේ
මහාකාරුණිකෝ නාතෝ හිතාය සබ්බපාණි නං කියනවා වගේ එම නැත්නම් තන්හංකරෝ මහාවීරෝ කියනවා වගේ මේ බුදුගුණවලින් සෙතක් වේවා කියලා පසු කාලීනව හදපු සෙත් පිරිතක් නෙවෙයි මේක. මේක ධර්ම කරුණු තියෙන්නේ. මේ ධර්ම කරුණු විමර්ශනය කරලා බැලුවම සංසාරගත ලෙඩේ හොත කරගන්න මේකේ බෙහෙත් තියෙන්න පුළුවන්. දැන් ඔය දේශීය වෙදකමේ පාපිත්සෙම් සංසිඳවල ලෙඩ හොඳ කරනවා. බටහිර වෙදකමෙත් යම් යම් රෝග නිදාන හොයලා වෙද හොඳ කරනවා. කායික විශේෂඥ වෛද්‍යවරුනේ. දැන් තථාගත බුදු පියාණන් වහන්සේත් විශේෂඥ වෛද්‍යවරයෙක්. විශේෂඥ මනෝ වෛද්‍යවරයෙක්. ඒ නිසා මේ උපකරණ වලට අහු වෙන්නේ නැති මනෝමූලිකව පවතිනා වූ රෝගමූල තත්ත්වයන් තේරුම් අරගෙන ඒවා විරේක කරන්නට තමයි තථාගතයන් වහන්සේ ධර්ම කරුණු පැහැදිලි කරලා තිබෙන්නේ. ඒ අනුව මේ කියපු පේලිය තුල තිබෙනා වූ කරුණ මොනවද කියලා හොයලා බලන්නයි ඒ වගේම ඔබට මේ පිළිබඳ කරුණු පැහැදිලි කරන්න තමයි මම අද මේ කාරණා තියෙන්නේ. එතකොට මම ඉහතින් සඳහන් කළ පාඨය යලිත් මම සිංහලිනුත් ඔබට කියවලා ඉන්න කැමති. ආනන්දේනි අනිත්‍ය සංඥා කවරේ දෙයක්. ආනන්දෙහි මේ ශාසනයෙහි මහන වනාන්තරයකට ගියේ වෙයි, රුක් මුලකට ගියේ වෙයි, ශූන්‍යාගාරයකට ගියේ වෙයි. මෙසේ නුවණින් සලකන්නේය. නුවණින් සලකන්නේ මතක තියාගන්න. රූපය අනිත්‍යය, වේදනා අනිත්‍යය, සංඥා අනිත්‍යය, සංස්කාරය අනිත්‍යය, විඥානය අනිත්‍යය. මෙසේ මේ පංච උපාදානස්කන්ධෙහි අනිත්‍ය නැවත බලමින් වාසය කරයි. මම සමහර වචන මම සරල කරනවා. ආනන්දනි මේ අනිත්‍ය සංඥාවයයි කියනු ලැබේ. ඔබ මේක අහලා ඇති. නමුත් මේකෙ තිබෙන යම් යම් කරුණු පිළිබඳව ගැඹුරු විමර්ශනයක් කරගන්න ඔබට සාමාන්‍ය දැනුමක් නම් තියෙන තේරෙන්නේ නැහැ. ඒ නිසා කොමක්ද මේ කියන්නේ කියන එක හොයන්න වෙනවා. මේක මෙහෙම තමයි තියෙන්නේ. රූපං අනිච්ඡං, වේදනා අනිච්චා, සංඥා අනිච්චා, සංඛාරා අනිච්චා, විඥානං අනිච්ඡන්ති. එයි මේ රූපං සහ විඥානං බිඳු දාලා අනික්වා බිඳු දාලා නැත්තේයි කියලා ඔබ කල්පනා කරේ නැද්ද? එහෙම නැත්නම් මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය ඉති ඉමේසු පංච උපාදානස්කන්ධේසු. මෙසේ මෙම පංච උපාදානස්කන්ධයන්හි අනිත්‍ය නැවත බලමින් වාසය කරයි. එහෙමයි සිංහලට එන්න ඕනේ. මෙසේ මෙම පංච උපාදානස්කන්ධයන්හි අනිත්‍ය නැවත බලමින් වාසය කරයි. එහෙනම් මේ කියන වචනවල ටිකක් ගැඹුරක් තිබෙනවා. මාත් කියන්න කැමති ඔබට ඔබේ හිතෙහි පවතිනා වූ දුක්වලට හේතු අයින් කරගන්න කැමති නම් මේ පදේ මේ අර්ථය විතරක් දැනගත්තම ඇති. ඉතින් ඒවා දැනගන්න ඕන නැහැ. අනුගමනය කරන්න. නමුත් අපට මෙතෙන් යන්න බැරි වුණා. මා හැදුණු සමාජයේ, මා පාසල් ගිය සමාජයේ, මම ගෙදරක වාඩි වෙලා ධර්ම ශ්‍රවණය කරව සමාජය තුල මේ දේවල් පැහැදිලි කරන්න ඕනකමක් තිබුණේ හෝ තේරුම් ගන්න හිටියේ නැහැ. මට කතා කරන අදුරකථනයෙන් රජයේ සේවයෙන් විශ්‍රාමගේ හිමි නමක් දැන් ඉතින් විවේක තියෙන හින්දා බණ පොත් බලන්න ඕන කියලා පෙරලන ගිහින් ධර්ම දේශනා කරන්න අරගත්තාම ඉතින් දැන් උන්වහන්සේත් මේ බාහිර වස්තුන්ගේ කැඩී විඳී යාමේ අනිත්‍ය තමයි දේශනා කරමින් හිටියා කියලා කියන්නේ. මට කතා කරනවා තරුණ හිමි නමක්
ඔබ වහන්සේ මුණ ගැහෙන්න පෙර මමත් ඉතින් මේ බාහිර වස්තුන්ගේ අනිත්‍ය තමයි සමාජයට දේශනා කළේ මොනතරම් වැරැද්දක්ද අපි කරලා තියෙන්නේ කියලා බොහොම නිහතමානීව කතා කරන සාමෙන් වහන්සේලා ඉන්නවා. තවත් හිමි නමක් කතා කරලා කියනවා ඔබ වහන්සේ කරන දේශනා තමයි වඩාත් ගැලපෙන්නේ මම එන්නම් මුණ ගැහෙන්න කියලා. මේ එකක් දෙකක් තුනක් විතරයි මතක් කළේ. ඒ නිසා මේ අපට මෙතෙන්ට යන්න බැරි වුණේ මේ ඉතිපටි සංචික්කති නැති නිසා. මෙසේ නුවණින් සලකා බලයිනේ. දැන් මේ නුවණින් සලකා බැලීමේදී මේ භික්ෂුන් වහන්සේලාට එදා කාලේ දාන ටිකක් වළඳලා වෙනත් වැඩ නැති නිසා ඔය කියන විවේක තැනකට බුදුන් වහන්සේත් වෙරලා තියෙනවා. අනිත් අයටත් ඔය අරණකට ගහක් මුලට ගිහින් මේක ඇස් දෙකෙන් වෙනුවට මේක බලපු විදියක් තියෙනවා. මොන මේ පංච උපාදානස්කන්ධයන්හි අනිත්‍ය නුවණින් බලමින් වාසය කරා කියලානේ තියෙන්නේ. දැන් ඔබට මම යෝජනා කරන්නේ මේ කැලේට යන්න හරි ගහක් මුල ඉඳ ගන්න හරි කියලා. නමුත් ඉතිපටි සංචික්කති වලට බාධාවක් නැහැ. ත්‍රිපිටකය තුල තිබෙන්නේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය හැම තැනම තියෙන්නේ. ලෝකයා දන්නේ බාහිර ලෝකේ තියෙන වස්තුන්ගේ කැඩී බිඳී යාමේ අනිත්‍ය. නැත්නම් කෙස් සුදු වීමේ දත් ඇටීමේ අනිත්‍ය. අර කොතරම් වරදක්ද කරලා තිබුණේ කියන එකේ තේරුම අන්න ඒක තමයි. මේකට කවුරුත් මම වරදි කරුවෙක් කරන්නේ නැහැ. නමුත් බුදුවරු දුකින් මිදීම සඳහා දේශනා කරපු ධර්මයේ පාලියෙන් සිංහලට පරිවර්තනය කිරීමේදී ආර්යයන් අතින් පෘථග්ජන අතට යන විට බුදුරජාණන් වහන්සේ වදාළ පංච උපාදානස්කන්ධයන්හි නුවණින් බැලිය යුතු අනිත්‍ය දෑසින් වතු පිටිවල ගෙවල් දොරවල් වල බාහිර වස්තුන්ගේ කැඩී මිදී යාම බවටත් ශරීරයේ වෙනස් වී යාම බවටත් වශයෙන් අරුත් ගැන්වන සමාජයක ජීවත් වුණේ. ඉතින් කොහොමද අපි බුදුදහමේ ගැඹුරට යන්නේ? ඒ නිසා අපි මේ කාලය තුල මේ පංච උපාදානස්කන්ධය කියන්නේ මොකක්ද කියලා හොයලා බලමු. මේකටත් ඔබට පාසල් හෝ දහම් පාසල් ගියා නම් පිරිවෙන් ගියා නම් වචන පහක පාඩමක් තියෙන්න පුළුවන්. ඒක නෙමෙයි මම කියන්නේ. ඒක උත්තර ලියන්න කිව්වම ලකුණු දෙයි. මොකද ඒක නිර්දේශයේ තියෙන එකනේ. ඒ පොතේ බලන එකයි ගිරිමානන්ද හාමුදුරුවන්ගේ නැත්නම් මේ වනාන්තරයට ගිය හාමුදුරුවෝ ගැන බලන එකයි පැත්තකින් තියලා ඒ කැමරාව සහරවන්න ඔබේ පැත්තට. ඔබ ළඟ සිදුවෙන දෙයක් වශයෙන් දකින්න ඉගෙන ගන්න මේක. දැන් අපිට නම් තියෙන ලොකුම වරදක් තමයි මේ ධර්ම ශ්‍රවණය කිරීම තුළ බුදුරජාණන් වහන්සේගේ කාලේ එහෙම නැත්නම් මිහිඳු හිමියන්ගේ කාලේ සිදුවෙච්ච සිද්ධි දෙහැ අපි අතීතයේ සිදුවීම් වශයෙන් බලලා රස විඳින්නයි පුරුදු වෙලා හිටියේ. නමුත් අර නූතන මේ ස්මාර්ට් දුරකථනයේ තියෙන සෙල්ෆි ගැනීමේ හැකියාව උදව්වට අරගෙන මම මේක අනිත් පැත්තට හරවනවා. ඔය ඉතිහාසයේට අනුන්ගේ දිහා පැත්තට බලාපු කැමරාව අනුන් තමන් පැත්තට දැන් හරව ගන්න. එතකොටයි තමන් පේන්නේ. එහෙනම් පංච උපාදානස්කන්ධය අනිත්‍ය පොතේ තියෙන එකක් විදියට හරි ගිරිමානන්ද හාමුදුරන්ට උගන්වපු එකක් හරි බලන්න නැතුව ඔබ ළඟ පංච උපාදානස්කන්ධයක් තියෙනවද? ඒකේ දැනට ඔබ බලන්නේ මොනවද? බලන එක හරිද? වැරදි නම් හරි එක මොකක්ද? මේක තේරුම් ගන්න ධර්ම ශ්‍රවණය කරන්නලු. එතකොට ඔබත් අහලා තියෙනවද? මම ළමා කාලේ අහලා තියෙනවා. ඔය ගම්වලට වියාතිකා කරන්න එන දේවාල බහාර කපු මහත්තුරු. එහෙමත් නැත්නම් තවත් ඒ වගේ සිත් පිරිනමනවාද ඒවට කියන අපනූල් බඳින්න දෙන වෙද මහත්තුරු. සොකී මන්ත්‍ර ගොරදී මේ ශරීර පංචස්කන්ධයට වැළඳගත්තා වූ 890ක් රෝග 90ක් ව්‍යාධි 203ක් ආන්තරමට පාඩනුත් තියෙනවා. දුරීභූත වෙන්න කියලා තමයි අපට ඇහෙන්න කිව්වේ. දැන් ඒක ඔස්සේ අපි මොකද්ද හිතාගන්නේ? ශරීරයට නමක් පංචස්කන්ධය. ඉතින් මෙතන ඉඳලා බුදුදහම තේරුම් ගන්න පුළුවන්ද? ඒ නිසා පංචස්කන්ධය කියන්නේ ශරීරයට නෙවෙයි කියන එක ඔබ තුලින් තේරුම් ගන්න.
පංචස්කන්ධය කියන්නේ සමූහයන් පහකට. මේ සමූහයන් පාර පහයකට එකක් ප්‍රත්‍ය වෙමින් හටගෙන වේගෙන් නැසිලා යනවා. කියන්න බැරි තරම් වේගෙන් නැසිලා යනවා. එතකොට ඒක සිදුවෙන්නේ බුදුදහම උගන්වන ආකාරයට ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල, සිත තුල. ඒ තමයි අප පැහැදිලි කරන ආකාරය. ඒක වැරදි කියන්න ඕන කෙනෙකුට අයිතියක් තියෙනවා. ඒක ධර්ම විකෘත කිරීමක් කියන්න ඕන කෙනෙකුට අයිතියකුත් තියෙනවා. නමුත් ඔබ බලන්න ඔබ ළඟ. අපිද මේ ධර්මයේ විකෘති කරලා තියෙන්නේ අවුරුදු 700ක් තිස්සේ කාතින්ද ධර්මයේ විකෘති වෙලා තියෙන්නේ කියලා බලන්න. කාටවත් දොස් කිව්වේ නැති වුණාට. දැන් ශරීරයට පංචස්කන්ධය කියන එක විකෘතියක් නෙවෙයිද? අපි දේක කරලා තියෙන්නේ. දැන් සංයුත්ත නිකාය සත්තට්ඨාන කුලස සූත්‍රයේ මම හැම විටම ගන්නවා උදාහරණයට. තථාගතයන් වහන්සේ වදාරන්නේ මනුස්සයින්ට ඇස කන නාසය දිවකය කියලා දොරවල් හයක් තියෙනවා. මේ දොරවල් හයෙන් වේදනා හයක්, සංඥා හයක්, සංකාර හයක්, විඥාන හයක් පහළ වෙනවා. එතකොට පංචස්කන්ධේ හතරක් මේ දොරවල් හයෙන් පහළ වෙනවා කියලා ඒකේ තියෙන්නේ. වේදනා හයයි, සංඥා හයයි, සංකාර හයයි, විඥාන හයයි. රූප හයක් පහළ වෙනවා කියලා කියන්න කම්මැලි වෙලා තියෙනවා මේ සිංහලට පරිවර්තනය කරපු බුදු ජයන්ති මේ පරිවර්තන ග්‍රන්ථවල පවා. ඒ තමයි වුන් හිතාන හිටිය විදිහ. ඒ තමයි වර්තමානයේ බහුතරයක් පාවිච්චි කරන පංචස්කන්ධයේ රූප නාම දෙකට කඩපු හැටි. එතකොට නාම කියලා කතා කරන්නේ වේදනා, සංඥා, සංකාර, විඥාන. රූප කියන්නේ ගන්න ආහාර හරි ශරීර හරි පඨවි ආපෝ තේජෝ හරි හත කියලා ඒක ද්‍රව්‍ය බවට පත් කරලා. තමයි අපි ඉගෙන ගත්තේ තවමත් බොහෝ දෙනා බණ කියමින් ඉන්නේ. පංචස්කන්ධය කියන්නේ ශරීරයට කියලා මේ ලෝකේ කවුරු කිව්වත් මම ඒක පිළිගන්නේ නැහැ. පංචස්කන්ධේ රූප කියන්නේ පඨවි ආපෝ තේජෝ වායු හතරට කියලා මොන දේශකින් වහන්ත කිව්වත් බුදුරජාණන් වහන්සේ වැඩම කරලා කිව්වත් මම ඒක අද පිළිගන්නේ නැහැ. මන්දයත් තථාගතයන් වහන්සේගේ මහප්පදේශනාවල අපට මාර්ගෝපදේශයක් තියෙනවා. ඒ මහප්පදේශනා උපදෙස්වල පෙන්නනවා බුදුන් වදාළයි කියලා, ආර්ය සංඝ රත්නය දේශනා කරයි කියලා, මහා සංඝරුවන දේශනා කරයි කියලා, සංඝයා වහන්සේ නමක් දේශනා කළා. ඔබට මේක එන්න පුළුවන්. ආවට පිළිගන්නෙත් නැතුව ප්‍රතික්ෂේප කරන්නෙත් නැතුව ධර්මයට හරි විනයට හරි සත්ව ශාසනයට හරි ගැලපෙනවා නම් පිළිගන්න. මම ඉගෙන ගත්ත ධර්මයට විනයට සත්ව ශාසනයට මේක ගැලපෙන්නේ නැහැ. මතක තියාගන්න. ඒ වගේම බාලපඬිත සූත්‍රයේ මෑතදී මම පැහැදිලි කළා බුදුරජාණන් වහන්සේගේ විස්තර කරනු ලබනවා ඇසේ ප්‍රසාදය ඒකට ඉස්සරහින් හම්බ වෙන එක නාම රූපේ කියලා. එහෙනම් අඹ ගෙඩිය නැත්තම් කොස් ගෙඩිය. කනේ නම් කෑරළුගේ ශබ්දේ නැත්තම් ගුවන් යානයක ශබ්දේ. එතකොට ඒ විදිහට නාසය නම් වරක ගෙඩියක නැත්තම් දූරයන් ගෙඩියක ගන්ධයේ සුගන්ධය. ඒවා ගඳ හෝ සුවඳ හෝ වශයෙන් එහෙම නැත්නම් ඒවා ද්‍රව්‍ය වශයෙන් අපි තමයි නම් කරලා තියෙන්නේ. නම් කරන ලද රූප නාම රූප. එතකොට නාම රූප මෙහෙ නෑනේ එළියේ තියෙන්නේ ඔක්කොම. මෙහෙ මොනවද තියෙන්නේ? ස්කන්ධ. එතකොට එතන එහෙනම් රූප වෙන්නේ මොනවද? අන්න එතකොට ඔබව බෙදන එක මේ කරන්නේ තථාගත බුදු පියාණන් වහන්සේ. ඔබ මවකුසින් බිහි ජීවිත අවසානයේ දක්වා ජීවත් වෙන පුද්ගලයෙක්. ඒ ස්ත්‍රියක්, ඒ පුරුෂයෙක් නොසේනම් බෞද්ධකමට අනුව ගිහිව පැවිදි. නමුත් ඔබ හැමදෙනාම ඇසේ කනේ නාසයේ දිවේ කයේ සහ සිතේ හයක එකතුවක්. ඒ ඔබ හැමදෙනාගේම ඇතුළත තියෙන අභිධර්මය. ඊට පස්සේ ඔබ තේරුම් ගන්න. මොකද ඔබ කරන්නේ? බුදුන් වහන්සේ වදාළ පරිදි නම් ඔබ සියල්ලත් එක්ක ජීවත් වෙනවා. මොනවද වදාළ සියල්ල? ඇසත් රූපයත්, කනත් ශබ්දයත්, නාසයත් ගන්ධයත්, දිවත් රසත්, කයත් පහසත්, සිතත් අරමුණුත් යන මේවා. අර රූපේ කිව්ව ශරීරයේද?
ඒ රූපයට කියනවා රූප රූපේ, ශබ්දයට කියනවා ශබ්ද රූපේ, නාසයට කියනවා ගන්ධයට ගන්ධ රූපේ, රස රූපේ ඔක්කොටම රූප කියලා කියනවා. නමුත් ඒ ඇසට හම්බ වෙන රූපේ කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායු හතරක්ද? නෑ. ඉදිරියේ තියෙන ඕනෑම දෙයක සටහන ඇසේ වැටුනහම පහළ වෙන ප්‍රතිබිම්බයට. ඒකට මොන පඨවි ආපෝ තේජෝ වායු හතරක්වත් නෑ. ඒක ප්‍රතිබිම්බයක් විතරයි. කණ්ණාඩියෙන් ඔබ පේනකොට ඒක අල්ලන්න බැරි දෙයක් නේ. පේනවා, අඳුන ගන්න පුළුවන්. නමුත් අඳුනා ගැනීම සඳහා සෙවණැල්ලක් පමණයි. ඒකේ ද්‍රව්‍ය නැහැ. එහෙනම් ඔබට මේ රූපස්කන්ධය හඳුනා ගන්නට රූප කියන්නේ ශරීරයේ හෝ රූප කියන්නේ පඨවි කියන තැනට එහා පැත්තට යන්න වෙනවා. මන්දයත් මේක මෙහෙම ගත්තාම රූප තණ්හාවට, ශබ්ද තණ්හාවට, ගන්ධ තණ්හාවට, රස තණ්හාවට, පොට්ටබ්බ තණ්හාවට ගලපන්න බෑ. නමුත් තණ්හාව නැති කරන්නේ නැත්නම් නිවන් ලබන්නත් බෑ. රූප තණ්හාව කියන්නේ ශරීරයේ තියෙන තණ්හාවද? නෑ. දොරවල් හයෙන් ගන්නා වූ අරමුණු වලට ඇති තණ්හාවට තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම තණ්හා කියන්නේ. එතකොට අරමුණු වලට තණ්හා වෙන්නේ කොහොමද? පංචස්කන්ධෙන් පරිබාහිර වෙනවද එතකොට ඒක? නෑ. අන්න ඒ නිසා බාහිර වස්තුවක් දැනගන්නට සකස් වී පවතින පස්තරට මේ බාහිර දේවල් උදව්වෙන් අරමුණක් පහළ වෙනවා. ඒ අරමුණ සාමාන්‍යයෙන් බුදුන් වහන්සේ වදාරන්නේ මිනිස්සුන්ට ඇස කන නාසය දොරවල් පහක් තියෙනවා. මේවට සිත පිහිටනවා, සිත අරමුණු රසය විඳිනවා. දැන් අර සිතේ තියෙන එක තමයි රූපේ කියන්නේ. කනේ නම් ඇහේ නම් සිත, ඇහි උදව්වෙන් පහළ වුණ සිත. කනේ නම් කනේ උදව්වෙන් පහළ වුණ සිත ශබ්ද රූපය. නාසයෙන් නම් ගන්ධ රූපය. ඉදිරියේ තියෙන එක නෙවෙයි. ඒක උදව්වෙන් පහළ වෙන එක. සිතනේ විඳිනවා කියන්නේ. එතකොට ඒ සිතේ පහළ වෙන මොනවටවත් රූප නැහැනේ. නමුත් රූපය ඉදිරියෙන් ඉන්න පුද්ගලයා හතුරා වුණොතින් ඔබට දුක් වේදනාව. ඉදිරියෙන් ඉන්න පුද්ගලයා මිතුරා වුණොතින් ඔබට සැප වේදනාව. ඒ වේදනාව ගෙනත් දුන්නේ ඉදිරියෙන් ඉන්න පුද්ගලයාද? එහෙනම් හැමෝටම එක වේදනාවක් ගෙනත් දෙන්නේ නැතයි. නෑ, ඒ පුද්ගලයා ආශ්‍රයෙන් ඔබ සිතේ හතුරා කරගත්තොත් දුක් වේදනාව, මිතුරා කරගත්තොත් සැප වේදනාව. ඒ වේදනාව ඔහු ළඟද තියෙන්නේ ඔබ හදාගත්ත රූපේද? අන්න රූපය මිතුරා කොටගත්තොත් සැප වේදනාව, හතුරා කොටගත්තොත් දුක් වේදනාව. දැන් රූපයයි වේදනාවයි දෙකයි චෛතසික. දැන් සංඥාවෙන් මිතුරා හරි හතුරා හරි සහ සැප හා දුක් හරි වශයෙන් හඳුනනවා. ඒ වෙච්ච වෙනස. මිතුරා නම් ඇලෙනවා, හතුරා නම් ගැටෙනවා. ඒ සංඛාරයෙන් කරන වැඩි. එතකොට මේ රූප අරමුණෙන් රූප සංඥාවෙන්, වේදනා සංඥාවෙන්, සංඥා ස්කන්ධයෙන්, සංඛාර ස්කන්ධයෙන් කටයුතු හතරක් කරලා තියෙනවා ක්ෂණික අරමුණක් තුළ. දැන් අර රූපං කියේ ඇයි? ඒ අරමුණ නිසානේ. වේදනා ගොඩක් සැප දුක් උපේක්ෂා වෙන්න පුළුවනි. නමුත් රූපං එකක්. අනිත් එක විඥානං. මේ කියන කටයුත්ත හඳුනා ගැනීම චක්කු විඥානය. දැන් මේක මොකද්ද මේ? ඔබ ජීවත් වෙනකොට ළමා කාලයේ සිට මහලු කාලය සඳහා ජීවිතය ගෙනියන්න පාවිච්චි කරන ඒකකය. පිළිගත්තත් නැතත්, දැනගත්තත් නැතත්, බෞද්ධ වුණත් නැතත්, ලෝකෙන් එහා පැත්තේ, ලංකාවෙන් එහා පැත්තේ කොහෙ හිටියත් මේ ඇසට රූපයක් හමු වීමේදී, කනට ශබ්දයක් හමු වීදී ඒ ඇතුළත සිදුවෙනා වූ ක්‍රියාකලාපයේ ගැඹුරු විශ්ලේෂණය, ක්‍රියාකලාපයේ ඒ බඳු විශ්ලේෂණයක් මා කියවා තිබුණා තියෙනා වූ ප්‍රධාන ආගමික ග්‍රන්ථවල මොකකවත් නැහැ. පුද්ගලයන් වශයෙන් හොඳ අය කරන්න දරනවා ඇරුණාම මේසා ගැඹුරු විස්තරයක් කරන්නේ නැහැ. දැන් ඔබ මේ විග්‍රහ කරන්නේ. දැන් එතකොට එහෙමනම් ඇසට රූපය පේනකොට රූපය විඳිනවා කියන එක හරිද? නාසයට ගන්ධය දැනනකොට ගන්ධ අරමුණ විඳිනවා කියන එක හරිද? දිවට රස දැනනකොට රස විඳිනවා කියන එක හරිද? රස අරමුණ. දැන් එතකොට රූපය කියන්නේ ශරීරය කිව්වොත් හරිද? රූපය කියන්නේ පඨවි ආපෝ තේජෝ කිව්වොත් හරිද?
එතකොට කෝ කන්දේසු ජායමානයසු ජීයමානයසු ස්කන්ධ නම් වූ සමූහය හටගන්න කල්ලි දිරණ කරෙහි සනයක් සනයක් පාසා ඔබද උපදින්නෙහි දිරන්නෙහි මැරෙන්නේය. ඒ ස්කන්ධ පංචකය තුළ විතරයි ඔබ ඉන්නේ මැරෙනවා. එතකොට එහෙමනම් අපට රූප තණ්හා කියන්නේ ශරීරයේ තියෙන තණ්හාවද? ගල්පලා බලන්න ආපහු. එතකොට තේරෙනවා රූපය හතුරා මිතුරා කොටගත් ඇලීම ගැටීම රූප තණ්හාව. ශබ්දය මිහිරී අමිරී කොට ගත්තා වූ ඇලීම ගැටීම ශබ්ද තණ්හාව. ගන්ධය සුවඳයි ගඳයි කොටගත් ඇලීම ගැටීම ගන්ධ තණ්හාව. රසය ඒත් එහෙමයි තිත්තයි පැණි රසයි අනු කොට ගත්තා වූ මුලාව රස තණ්හාව. ස්පර්ශය කටුකයි ගොරෝසුයි සුන්දරයි වශයෙන් ගත්තා වූ පොට්ටබ්බ තණ්හාව. ස්පර්ශය නියපොතු සහ කෙස් වලට ඇරුණාම කයේ විවිධ තැන්වලට ලැබෙන පහස. ඒ වගේම කල්පනා පහළ වෙනවා. ලෝභය, දේශය, මොහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පව පින ධානය ඕන දෙයක්. ඒ අරමුණු වලට කියනවා ධම්ම කියලා. ඒ අරමුණු කෙරෙහි ඇතිවෙනා වැලීම ගැටීම ධම්ම තණ්හා. දැන් අර මනෝ අරමුණට කොහොමද රූප තියෙන්නේ? බාහිරින් ගම්මුකෝ අපි රූප තියෙනවා කියලාවත්. මනෝ අරමුණේ පංචස්පාදානස්කන්ධයනේ. අන්න දැන් මේ විදිහට බුදුරජාණන් වහන්සේ මිනිසා තුළ ජීවත් වෙනකොට ක්ෂණයකින් ඇති වී නැති වෙන්නා වූ සියුම් ධර්මතාවයක් පැහැදිලි කර වදාරනවා පංචස්කන්ධයාගේ ඉපදීම මැරීම. ඒක බුදුවරයා ඇරුණාම ඒ වන විට පහළ වුණා වූ කිසිවෙක් අතකලමතානුයෝගින් භාවනා කළේ පංචස්කන්ධය දැනගෙන නෙවෙයි. එතකොට කාමසුකල්ලිකානුයෝගින් සැප වින්දේ පංචස්කන්ධය දැනගෙන නෙවෙයි. ඒ ෂණික සහ සන්තති වශයෙන් මරණ දැනගෙන නෙවෙයි ඉන්න පුද්ගලයෙක් වුන්. එහෙම කළේ. දැන් බුදුරජාණන් වහන්සේට මේක මෙහෙම විස්තර කරන්න ඕනේ ඇයි? මේ රෝග නිදානය හොයන්න. අන්න දැන් මිනිසා කරන්නේ මොකක්ද? බුදුන් වහන්සේ වදාළේ මොකක්ද? මිනිසාට මෙසේ මේ දොරවල් හයෙන් ස්කන්ධ පංචකයව හයක් පහළ වෙනවා. පහළ වී අවශ්‍ය කර්තව්‍ය කරලා ස්වභාවයෙන්ම නැසී යනවා. ස්වභාවයෙන්ම ඒකට වළංගු භාවයක් දීලා තියෙන බලපත්‍රයක් දීලා තියෙන අවශ්‍ය කර්තව්‍ය කරලා වහාම නැසී යන්න හේවත් ලහු පරිවත්තන්. ඒ ලහු පරිවත්තන් අතරතුර ඔබගේ පෞද්ගලිකත්වයක් තමයි ඔබට අයිති එක එක්කෙනාට අයිති පෞද්ගලිකත්වයක් තමයි එය කෙරෙහි ඇලෙන එක, මුලා වෙන එක, ගැටෙන එක, මුලා වෙන එක. මේ දෙකෙන් එකක් කරනවා ඔබ. ඇලෙනවා මුලා වෙනවා නැත්නම් ගැටෙනවා මුලා වෙනවා. ඒ පංචස්කන්ධයට ඇලීම ලෝභයයි, මුලාව මමත්වෙන් ගැනීමයි. ගැටීම දෝෂයයි, මුලාව මමත්වෙන් ගැනීමයි. එතකොට හොඳ එකකදී ඇලෙයි මුලා වෙයි, නරක එකකදී ගැටෙයි මුලා වෙයි. අන්න පංචස්කන්ධය ලෝභ මෝහ දේශ මෝහ වශයෙන් ගැනීමේදී පංචස්කන්ධය පංච උපාදානස්කන්ධයක් බවට පත් වෙයි. පංචස්කන්ධයට අවශ්‍ය කටයුතු කරලා ඔබට දුකක් නොදී නියාමේ හැකියාව තිබුණට ඔබ පංච උපාදානස්කන්ධයක් බවට පත් කරගත්තාම මොකද වෙන්නේ? ඔබව සංයෝජනය කරනු ලබනවා. ඔබ සතරට බැද තමරු ලබනවා. දැන් ඔය රූප වේදනා සංඥා සංකාර පහට සක්කාය කියනවා. ඒක උපාදානය වෙනවට නේද? පංච උපාදානස්කන්ධයට නේද සක්කාය කියලා කියන්නේ, දිට්ඨි කියලා කියන්නේ. එතකොට මොකද වෙන්නේ? එතකොට තමයි ඔබට හෙට උපදින්න අනිද්දාට උපදින්න නැවත ගන්න පුළුවන් විදිහට එන්න හේතුවක් හිතේ ඉතුරු වෙන්නේ. නැවත උපදින්නට හේතු තැබීම සිදු වෙන්නේ පංච උපාදානස්කන්ධය තුළ. පරලෝ වශයෙන් නැවත උපදීම පස්සකින් තබා දැනට මෙලෝ වශයෙන් උපදින එක බලන්න. අරකත් එහෙම තමයි සිද්ධ වෙන්නේ. ඔබ ඊයේ තරහ වුණා, අතහැරලා ආවේ නෑ, මං හොඳ වැඩක් කරන්නම්කෝ කියලා හිතුවා. ඉතින් අපි පාරම් බබා ඉන්නවා අර පුද්ගලයා ආයේ මුණ ගැහෙනකල්. එතකොට අර තියපු නිසා නේද දකින්නකොට නැවත උපදින්නේ. අමනාපයක් තියාගෙන නැතුව ගෙදර ආව නම් හිත දකින්නකොට උපදින්නේ අමනාපෙ නෙමෙයි පුද්ගලයා හැඳිනීම විතරයි නේද? දැන් තරහව නැවත උපදීමේ දුක ඔබ තරහ තියපු නිසා විඳින්න ඕන නේද? නැවත ඉපදීම දුකයි කියන එක එහෙම තේරුම් ගන්න තේරෙන්නේ නැද්ද? ඒ නැවත හැම එකක්ම උපදින්නේ අම්මා තියපු නිසාද තාත්තා තියපු නිසාද? නැහැ, ඔබ තියපු නිසා. ඔබ කොහොමද තියා තිබ්බේ?
මඤ්ඤමානෝකෝ බික්කු බද්දෝ මාරස්ස. ස්කන්ධ පංචකයට එන දේ මමත්වයෙන් ගත්තා ඔබ. එතකොට තමයි උපාදානස්කන්ධය බවට පත් වෙන්නේ. දැන් පංච උපාදානස්කන්ධය නිකන් මිය යන්නේ ඔබ සසරට බැඳලා මේ යනවා. දැන් පෘථග්ජන හැමෝම ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන් තොරව මේ පංච උපාදානස්කන්ධය නැති උගලට අහු වෙනවා. මායාව විසින් ඔබව සසරට බඳ තබනවා. එනිසා පංච උපාදානස්කන්ධය පංචස්කන්ධය නොදැන පංචශීලයේ සිට උපසම්පදා සීලය දක්වා ඒ වගේම දාන සීල භාවනා ඔක්කොම කරන්න පුළුවනි. අන්න අපි ඉපදුන අපි හැදුණු රටේ තිබුණ දාන සීල භාවනායි ඔක්කොම මේ පංච උපාදානස්කන්ධය පිළිබඳ විග්‍රහයක් නැති පුද්ගලයා විසින් කරන ලද දේවල්. මතක තබා ගන්න. ඒ නිසා අපට විදර්ශනාවක් තිබුණෙම නැහැ. එහෙම නැත්නම් තමා හොයා ගැනීමේ හැකියාවක් තිබුණේ නැහැ. මට ඇහිලා තිබෙනවා. දැන් නම් කියන්නේ නැහැ. අහිංසක උපාසකම්මලා. ධර්මදේශකින් වහන්සේ කෙනෙක් විහාරස්ථානයේ නැත්නම් එන්නේ නැත්නම් වඩින්න නැත්නම් ඒ කාලේ ගුවන්විදුලියේ බණක් තිබුණා උදේ 8ට උක ගෙනත් තියලා යන එක තමයි බොහෝ දෙනෙක් කරන්නේ. ඊට පස්සේ දවස පුරා උපාසකම්මලා පිරිත් කිය අතුගගා ඉන්න ඕන ධර්මශාලාව. ඉතින් වැඩක් තියෙන්නත් එපැයි. ඉතින් එතුමියන්ලා තමයි ඊට පස්සේ අර මේ පංච උපාදානස්කන්ධය ගැන දන්නේ අතිමස්මින් කායකේ සාලෝමානකා දන්තා. ඒක පෙන්වන්නේ අසුභ සංඥාවක්. නමුත් ඒගොල්ලෝ බලන්නේ ඒක නෙමෙයි. 32කට බෙදලා 32කට බෙදලා. ඉතින් හදනවා. කෙස්වල මම නෑ, ලොම්වල මම නෑ, නියවල මම නෑ. එහෙම 32ේම වෙන් කරලා බලපුවම නෑනේ. දැන් ඉතිපටි සංචික්කදී ඔය නෑ පිටිසන්තක් තික්කලි නෙමෙයි. නෝනින් බැලීමක් නෙමෙයි. හිතින් හදලා බලන එකක්. ඒ නිසා අන්තිම නිගමනේ එහෙනම් මේකේ මම කියලා කෙනෙක් නෑ. දැන් සක්කාය දිට්ඨිය කැඩෙයිද? සක්කාය දිට්ඨිය බැඳෙන්නේ කයට අරමුණටනේ. රූප අරමුණට, ශබ්ද අරමුණට, ගන්ධ අරමුණට, රස අරමුණට, පොට්ටබ්බ අරමුණට, පවට පිනට, ධානයට ඕන එකටනේ. අරමුණේනේ අරමුණේ බැඳීමනේ මේ පෙන්වන්නේ. එනිසා අර කොතරම් වැරදි තැනකද මේ සමාජයේ ඉඳලා තියෙන්නේ තාමත් ඉන්නේ තේරුම් ගන්න නැති තාක්කල්. බණහන් නැති තාක්කල් අර පරණ හනමිටිය කර තියානේ යන අය තවත් ඇති. ඔවුන්ට කවදාවත් උපාදානයෙන් මිදෙන්න බෑ. උපාදානයේ දුක තේරෙන්නේ නැහැ. උපාදානයේ කය නිසා වෙන එකක් ඈ. මේ සිතේ තවදුරටත් මට මේක පැහැදිලි කර හැකියි. නමුත් මගේ කාලය තරම් මම ගන්නෙ නැහැ. මදි වෙනවා නැත්තම් ඊටු ටික කරයන්න මේක තවදුරටත් පටිච්චසම්පාද න්‍යාය තුළ පෙන්වන්නේ හැකියි නෑ. අපි මෙතන විතරක් ගනිමු. මෙන්න මේ විදිහට දන්නේ නැති නිසා ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් අරමුණු රසෙන්ද ගිහින් ඒවත් එක්කලා ඇලීම තුළ පංචස්කන්ධය පංච උපාදානස්කන්ධයක් බවට පත් කරලා පව්වලට විපාක පින්වලට විපාක අනාගතයට විඳින්න තිබ්බා. නැවත ඉපදීමට හේතු රැස් කරනවා උපාදානයෙන්. ඒ වුණාට මම මේ රටට ඉපදුන ගිය විහාරස්ථානය ඇතුරින් උපාදානය තුළ සතර ඇවිදින්න උගන්වපු බුද්ධ ආගමක් මට හම්බ වුණා. අරනවා උපාදානෙන් මිදීම ජීවිතය තුළ කරන්න ඕන බුදුදහමක් කියන එක දහම් පාසල හරි පාසල හරි කවුරුත් ඉගැන්වුවේ නැහැ. වචනෙත් නම් උපාදානස්කන්ධ දුක්ඛ කියලා ලියන්න ඉගන්වනවා එච්චරයි. ඒ නිසා ජීවිතය මිනිසාගේ දුකටපත් වෙන්නේ ජීවිතය නිසා නෙවෙයි අර දන්නේ නැතිකමින් උපාදානය ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම උපාදාන කරගන්නා නිසා. දැන් හරිනේ සූත්‍ර දේශනාවල උපාදානයේ බයං දිස්සා ජාති මරණ සම්භවේ දතානුපස්සනාව කුද්දකනිකාය සුත්ත නිපාතේ පවතින මිනිසාට යම් ජාති මරණයක් හමු වෙනවා නම් ඒ උපාදානය නිසා. ඒක තමයි පැවැත්ම. බුදුරජාණන් වහන්සේ සත්‍යයේ පැවැත්ම විග්‍රහ කරනවා පළමුව. ඔබට ඔබ වෙනුවෙන් ඒක තේරුම් ගන්න පුළුවන් නම් පැවැත්මේ වහලෙක් වෙලා ඉන්න හැටි තේරෙනවා. ඊළඟට මොකද කියන්නේ? ඔබට උපාදානයෙන් මිදෙන්න පුළුවන් නම් අනුපාදා විමුච්ඡanti. එහෙනම් ජාති මරණයෙන් මිදෙන්න පුළුවන්. දැන් මිනිසාගේ සසර ගමන උපාදානය මුල් කොටගත් ගමනක් වුණාට බුදුන් වහන්සේගේ ගැන්වීම උපාදානයෙන් මිදින් කොටගත් අනුශාසනාවක්. ඉතින් එහෙනම් උපාදානය වෙන හැටි දන්නේ නැතුව උපාදානයෙන් මිදෙන්න පුළුවෙනිද? දැන් ඔබ මොකද කරමින් ඉන්නේ බණ තේරුණේ නැත්නම්? මේ
ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ලෝකේ හඳුනා ගැනීම සඳහා පහළ වෙන්නා වූ ස්කන්ධ පංචකයට එන දේවල් ලෝභ මොහ දේශ මොහ වශයෙන් අරගනිමින් ඒකට මමත්වයක් එකතු කරනවා. දැන් ඒ නිසා මොකද වෙන්නේ? ස්කන්ධ පහ නැතුණට ආපහු හට ගන්නට අවශ්‍ය කර්ම බීජයක් චිත්ත අභ්‍යන්තරයට ශේෂ වෙනවා. ඒකට කියනවා පව් සිද්ධ වෙනවා නැත්නම් පින් සිද්ධ වෙනවා ඔබේ භාෂාවෙන්. ධ්‍යාන කුසල් ඔබට නැහැ. පව් සිද්ධ වීමත් කර්ම බීජයක්, පින් සිද්ධ වීමත් කර්ම බීජයක්, ධ්‍යාන කුසල් සිද්ධ වීමත් කර්ම බීජයක්. පව් සිද්ධ වෙන කර්ම බීජයෙන් නැවත හටගන්නේ අපායේ. පින් සිද්ධ වෙන කර්ම බීජයෙන් නැවත හටගන්නේ මිනිසුන් අතර සහ දෙවියන් අතර. ධ්‍යාන කුසල් කර්ම බීජයෙන් නැවත හටගන්නේ රූපී අරූපී බඹතලවල. දැන් මේ කර්ම බීජ රැස් කරපු නිසා නෙමෙයිද සසරක් තියෙන්නේ? දැන් සසර නිම කරන්න ඕන නම් පාප කර්ම හරි පුණ්‍ය කාර්ය හරි ධානම හරි රැස් කරලා පුළුවෙනිද එතකොට? ඒ සසර හදන එකනේ. දැන් මේකේ මෙතෙන්ට අපි අදාළ තැනට එන්න ඕන. ඒකට ගන්න වෙනවා මට අංගුත්තර නිකාය චතුක්ක නිපාතයේ පවතිනා වූ විපල්ලාස සූත්‍රය. විපල්ලාස කියන පදේ තේරුම විකෘතියක්. විපර්යාස කියලා ඔබ කියන්නේ. බුදුරජාණන් වහන්සේ කොහොමද වදාරන්නේ සත්වයා සසර ඇවිදින්නේ මොනවා කර නිසාද කියලා පෙන්වන්නේ. අපිට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ඉගෙන ගන්න ඉස්සලා ඒක තේරුම් ගන්න ඕනනේ. අනිච්චේ නිච්ච සංඤිනෝ දුක්ඛේච සුඛ සංඤිනෝ අනත්තානි අත්තාති අසුභේ සුභ සංඤිනෝ මිත්‍යා දිට්ඨි ගතා සත්තා චිත්තං කිත්ත විසඤ්ඤිනෝ තේ යෝග යුත්තා මාරස්ස අයෝගාක්කේමිනෝ දනා සත්තා ගච්ඡanti සංසාරෝ ජාති මරණ ගාමිනෝ. සත්‍යෝ ඉපදෙමින් මැරෙමින් සතර යනවායි කියලා තියෙන්නේ මොනවා නිසාද? දෙපයින් කයතරන් යනවා කියලා තියෙනවද? නැහැ. අනිත්‍ය දේවල් නිත්‍ය සංඥාවෙන්, දුක්ඛ දේවල් සුඛ සංඥාවෙන්, අනාත්ම දේවල් ආත්ම සංඥාවෙන්. එහෙම කිව්වට තේරෙන්නේ නැහැ. කොහොමද සත්වයා සසර ඇවිදින්නේ? එතකොට පෙන්නනවා යතා කම්මං ගමිස්සාමි පුඤ්ඤ පාප ඵල උපගා. යම් කර්මයක්ද රැස් කළේ පින්පව් ඊට අනුවයි ඵලය හම්බ වෙන්නේ. එනම් පරලෝ යන්නේ රැස් කරපු පවෙන්, රැස් කරපු පිනෙන්, රැස් කරපු ධානයෙන්. මතක තබා ගන්න. එහෙනම් පවෙන් පරලෝ යාම, පිනෙන් පරලෝ යාම, ධානයේ පරලෝ යාම. තේරුණානේ ඒක? හරි. දැන් මෙතන එතකොට පෙන්වන්නේ බුදුන් මේකේ පෙන්වන්නේ මොකද්ද? අනිත්‍ය දේවල් නිට්ටය කොට ගත්ත නිසා, දුක්ඛ දේවල් සුඛ කොට ගත්ත නිසා, අනාත්ම දේවල් ආත්ම කොට ගැනීමෙන් තමයි පරලෝ යන්නේ. දැන් මේක ගලප ගන්න තේරෙන්නේ නැද්ද? තේරුම් ගන්න උත්සාහ කරන්න. පවෙන් පරලෝ යනවා නම් පව නිට්ටය නිසා. පිනෙන් පරලෝ යනවා නම් පින නිට්ටය නිසා. ධානයෙන් පරලෝ යනවා නම් ධාන නිට්ටය නිසා. දැන් පවට නමක් තියමු අපුඤ්ඤාභි සංකාර. පිනට නමක් තියමු පුඤ්ඤාභි සංකාර. ධානයට නමක් තියමු ආනිජ්ජාභි සංකාර. දැන් සබ්බේ සංඛාරා නිච්ඡාති නෙමෙයිද ඔබට? ඒ පින් රැස් වෙන්නේ, පව් රැස් වෙන්නේ හේතු ඉතුරු වෙන්නේ අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බලන නුවණක් තියෙන නිසා නෙමෙයි. මගේ ආත්ම සංචාවෙන් ඇලෙන ගැටෙන නිසා කවුරුවත් මේකට ඉතිහාසයේ කවුරුවත් මේකට නිත්‍ය සුඛයි ආත්මයි කියලා වචනයක් දීලා නැහැ. ඇලීම නිසා යලි හට ගන්නට හේතුවක් ඉතුරු වීම හේවත් මඤ්ඤමානෝකෝ බික්කු බද්දෝ මාරස්ස වෙන්නේ නිත්‍ය සුඛාත්ම සංඥාව නිසා. දැන් එහෙනම් අපාය යන අයට පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධේ නිත්‍ය සුඛාත්මයි. මිනිසුන් අතර හෝ දෙවියන් අතර උපදින්න යන අයට පංච උපාදානස්කන්ධේ පිනට බරයි නිත්‍ය සුඛාත්මයි. ධානය උපදවා ගන්න අයට කාමේ නැති වුණාට ධාන කාමයේ තුල පංච උපාදානස්කන්ධ නිත්‍ය සුඛාත්මයි. මුළු සංසාරේම සංස්කාරයන්ගේ නිත්‍ය සුඛාත්ම නම් වූ මිච්ඡා දිට්ඨි ගතා සත්තා ජාති මරණ ගාමිනෝ. ඒ මිත්‍යා දෘෂ්ටිය තුළ තමයි සත්‍ය සසර ඇවිදින්නේ. දැන් එහෙනම් බුදුබණ නොතේරෙන තාක්කල් ඔබ පාවිච්චි කරන්නේ පංචස්කන්ධයක්, ඒක පංච උපාදානස්කන්ධයක්. ඒකට එන දේ මමත්වෙන් ගන්නවා නම් ඒකේ ඇතුළත තිබෙන්නේ නිත්‍ය සුඛ ආත්ම සංඥාව. නැවත නැවත අනුපස්සති බලමින් ඉන්නේ ඔබ නිත්‍ය සුඛාත්ම. නිත්‍යතෝ සුඛතෝ අත්තතෝ. අන්න ඒකට තමයි
මගේ ආත්ම කියන වචනේ ගලපගන්න උත්සාහ කරන්න ඕනේ පොතේ කියලා තියුන්නේ නැති වුණාට. ඇයි මඤ්ඤමානෝකෝ බික්කු බාදෝ මරස්ස කියලා නැද්ද ඒකේ? මමත්වෙන් ගැනීමෙන් මායයට බැඳේ. මම නම් මගේ නම් මගේ ආත්ම. දැන් මම ඉන්නේ කොහෙද? කෙස්වලම් වල නියවලද? නෑ ඒක සම්මතේ මම යන්න ජීවිතයට කියන නමක් විතරයි. බුදුරජාණන් වහන්සේගේ මරණ ධර්මයේ අරමුණේ සත්‍යය දිට්ඨියටයි මම කියන්නේ. අරමුණ තුලයි මම ඉන්නේ. අරමුණ තුල මම ඉන්නේ උපාදානය තුල. එතකොට මම වෙන්නේ කවුද? මොකද්ද මේ අරමුණේ උපාදානය වෙන්නේ? ලෝභයේද, දේශයේද, මෝහයේද, ඊර්ෂ්‍යාවද, ක්‍රෝධයේද, වෛරයේද, පවද පිනද, නානයේද අල්ලා ගැනීමෙන් මම හැදේ. දැන් මම හැදෙන්නේ කෙස්ලොම් නියදත් වලින්ද? පඨවි ආපෝ තේජෝ වලින්ද? නෑ. අරමුණේ ඇලීමෙන්. ඒ නිසා තමයි මේ රූප වේදනා සංඥා සංකාර පහට සක්කාය කියලා බැඳෙනවට දිට්ටි කියලා කියන්නේ. ස්කන්ධ පංචකය ආත්ම කොට ගැනීමෙන් සසරට බැඳේ. සක්කාය දිට්ටි. දැන් සක්කාය දිට්ඨිය තියෙන්නේ පිළිගත්තේ නැති වුණාට තිබෙන්නේ නিত্য සුඛාත්ම කියන සංඥාව. දැන් ඔබට බුදුබණ තේරෙන්නේ නැති තාක් කල් ඔබ කොතරම් උගතෙක්, බුද්ධිමතෙක්, ධනවතෙක්, සිල්වතෙක්, දාන සීල භාවනාවල යෙදෙන පුද්ගලයෙක් වුණත් ඔබ තුල පවතින්නේ අනාර්ය ප්‍රභාවයක්, හෙවත් පු탁ජන ස්වභාවයක්. ඔබ ඉන්නේ පංච උපාදානස්කන්ධය ඇතුලේ. එහෙම නැත්නම් පංචස්කන්ධය නিত্য සුඛාත්ම කොට ගත්තා වූ මිත්‍යා දෘෂ්ටිය ඇතුලේ. එහෙනම් ඔබට මොකද්ද හමු වෙන්නේ? දුකමයි හම්බ වෙන්නේ. මන්දයත් මොනවා හරි මමත්වයෙන් ගත්තොත් මඤ්ඤමානෝකෝ බික්කු බද්දෝ මාරස්ස. මාරයට බැඳෙනවා නැත්නම් සතරට බැඳෙනවා. දැන් තව තැනකට අපි යනවා. සීල සූත්‍රය අරගන්නවා. සීල සූත්‍රය අරගත්තාම මේක පරිවුත් මහරහතන් වහන්සේ සහ මහා කොට්ටිත හිමියන් අතර සාකච්ඡාවක්. මහා කොට්ටිත හිමියන් තමයි අහන්නේ ඉමේ පංච උපාදානස්කන්ධේ අනිච්චතෝ දුක්ඛතෝ අනාත්තතෝ යෝනිසෝ මනසිකරන්තෝ. එහෙම නැත්නම් තව ටිකක් එහායින් ගන්න මුලින් ගන්නවා. සිල්වත් වුණා නම් සිල්වත් වුණ කෙනා මොකද කරන්න ඕන? භික්ෂුව හරි භික්ෂුණී හරි උපාසක උපාහාරි. එයා පංච උපාදානස්කන්ධය අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න ඕන. දැන් මේ අනිච්ච සංඥාවේ තියෙන එක ඒක වෙන්න ඕන නේද? මහකොටත් හිමියන් අහනවා හොඳයි පංච උපාදානස්කන්ධය අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බැලීමේදී සෝවාන් වෙනවා කියන්නේ ඇත්තද? ඔව් සෝවාන් වෙනවා. ඔබ රූප කියන්නේ ශරීරය නැත්නම් පඨවි ආපෝ තේජෝ ආය වශයෙන් අරගෙන පංච උපාදානස්කන්ධය ගැන අනිත්‍ය ගැන කතා කර කර ඉන්න කාටවත් සෝවාන් හම්බ වුණාද? ඇයි නොවෙන්නේ? කල්පනා කරලා බලන්න. බුදුන් වහන්සේ වදාළ ධර්මයේ වැරදි නිසාද ඔබ වරද්දාගත්ත නිසාද? අන්න එහෙමයි අපට මේක වැරදුනේ තේරුම් ගන්න. පංච උපාදානස්කන්ධයේ අනිත් දුක්ඛ අනාත්මය වැටහීමම සෝවාන් වීමයි. එහෙම නැත්නම් තවත් පදයක් ගත්තොත් එහෙම අට්ඨානමේතම් භික්කවේ යම් දිට්ඨි සම්පන්න පුද්ගලෝ. මහන්නේ මේ දිට්ඨි සම්පන්නව සෝවාන් පුද්ගලයා කියන කෙනාට කිංච සංකාරං නිච්චතෝපගත්තය නේතන්ටානං විජ්ජති. ඔය කියපු අපුඤ්ඤාභිහෝ පුඤ්ඤාභිහෝ ආනිජ්ජාභි සංකාරයක් නිත්‍ය කොට ගන්න වෙන්න බැරි දෙයක්. දැන් තේරෙනවද පංච උපාදානස්කන්ධය හරියට තේරුම් අරගෙන අල්ලා නොගැනීමෙන් කර්මක්ෂය වෙන බව තේරුම් ගැනීමම සෝවාන් වීම කියලා? එවිට පංච උපාදානස්කන්ධය කියන එක පිළිබඳව තේරුම් ගත්තම තමයි අපිට ඒක තුල පවතිනා වූ පමාව නැත්නම් ඒක තුල සිද්ධ වුණා වැරද වැටහෙන්නේ. අපි පාවිච්චි කරන්නේ පංචස්කන්ධයක්, නමුත් ඒක උපාදානස්කන්ධයක් බවට පත් කරගන්නේ අපි විසින්. අන්න එතකොට උපාදාන කර ගැනීමෙන් මොකද වෙන්නේ? මායයට බැඳෙනවා, සතරට අහු වෙනවා, නැත්නම් සක්කාය දිට්ඨි කියලා කියන්නේ ඒකයි. දැන් සරියුත් මහරහතන් වහන්සේ සහ මහා කොට්ටිත හිමියන් අතර සාකච්ඡාවේදී මේක වඩාත් පැහැදිලි වෙනවා.
මොකද්ද පැහැදිලි වෙන්නේ? සිල්වත් වුණා නම් මොකද කරන්න ඕන කියන ප්‍රශ්නයක් අහපුවාම සිල්වත් වුණා නම් මේ පංච උපාදානස්කන්ධය අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න ඕන කියලා සරියුත් මහ රහතන් වහන්සේ පැහැදිලි කරනවා. එහෙම බලපුවාම සෝවාන් වෙනවද කියලා උපහාකොට හිමියන් අහනවා. ඔව් සෝවාන් වෙනවයි කියනවා. බලන්න. දැන් ඔබ පංච උපාදානස්කන්ධ ගැන ඉගෙන ගත්තා. ඒක රූප කියන්නේ ශරීරය කිව්වා. ඒක රූප කියන්නේ පඨවි ආපෝ තේජෝ කිව්වා. කවටවත් සෝවාන් වෙන්න පුළුවන් වුණාද? ඇයි ඒ නොවෙන්නේ? නෑ. සරියුත් හිමියන් මහ කොට්ටිත් හිමියන් කිව් දේ වෙන්න ඕන. ඇයි? අර පංචස්කන්ධේ රූප ශරීරය හෝ පඨවි ආපෝ තේජෝ කියලා ගන්න තාක්කල් ඒක වෙන්නේ නෑ. එහෙම ගත්තම අපායේ දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ විවරණය කරන්න බෑ. මොකද ඔය පඨවි ආපෝ තේජෝ වායු කියන මහා භූත කියන ඒවා තියෙන්නේ ඝනකයක් හැදෙන අයට විතරනේ. ඒක මෙතන කාලය ගන්න නෑ මට ඒක විස්තර කරන්න. නමුත් බුදුන් වහන්සේ වදාළ පංච උපාදානස්කන්ධය අපායෙත් තියෙනවා, දිව්‍ය ලෝකෙත් තියෙනවා, බ්‍රහ්ම ලෝකෙත් තියෙන බවට සූත්‍ර දේශනාවල සඳහන් වෙනවා. බාලපණ්ඩිත සූත්‍රයේ සඳහන් වෙනවා දෙවියෝ හිතන් ඉන්නේ සක්කාය නැතුව කියලා, දැන් සක්කායෙන් ඉන්නේ කියලා කියනවා. ගිලාන සූත්‍රයේ සඳහන් වෙනවා බුදුන් වහන්සේ බඹලොව ඉපදින්න ප්‍රාර්ථනා කරන්න එපා, ඒකෙත් සක්කාය තියෙනවා කියලා. ඒ සක්කාය තියෙනවා කියන්නේ මේක අයත් තියෙනවා කියන එකද? නෑ, පංච උපාදානස්කන්ධය තියෙනවා කියන එක. එහෙනම් එහෙත් තියෙන්න ඕන. එහෙත් තියෙන්න ඕන නම් ඒකට පඨවි ආපෝ තේජෝ එහෙම තිබිලා බෑ. මෙතරම් මේ පැහැදිලි කරන්නේ මම. සවන් දෙන අය තේරුම් ගන්නවා, සවන් නොදෙන අය තාමත් පරණහන මිටිය කර තියාගෙන කටපාඩම් බණ කියා ඉන්නවා. හැදෙයිද බලන්න මම මේ කියන්නේ, තේරුම් ගනීද බලන්න. එනිසා මේ විකෘතිය තුල පොත්පත් කියවන්න එපා. විකෘති වුණ පොත්පත් කියවලා ගන්න එපා මේක. තථාගත බුදු පියාණන් වහන්සේ වදාළ දේ පාලියෙන් ගන්න. සිංහලට සමතන වරද්දලා තියෙනවා. එහෙම නැත්නම් මහා කච්චායන වැනි හිමියුරු පැහැදිලි කළා වට කතා වලින් ගන්න. ඊටත් එහාට ගිහින් තම තමන් කැමති පරිදි මේ බහුස්ත මහාන් තත්වයේ තුල නැත්නම් මහත්ත්ව තුල බහුස්තීන් වැඩිවීම තුල ලියපු අනවශ්‍ය විස්තර වලින් ගන්න යන්න එපා. මේ පිළිබඳ තේරුම් අරන් පොතපත කියවීමේදී මට හිතෙන දෙයක් තමයි මේ තරම් අටුවා ටීකා ටිප්පණි මොකටද මේ කෙලස් විස්තර කරන්න කියලා. කෙලස් තියෙන්නේ Tamanට තියෙන කෙලස් ටික නසන්න. ඒක කෙලස් බව දැනගත්තාම කෙලස් උනේ නිත්සුකාත්ම වශයෙන් බලලා අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් ගත්තාම නැසෙනවා. ඒක තේරුම් ගන්න විතරයි අවශ්‍ය වෙන්නේ. එක වචනට වචන 30 40 50 අරුත් විග්‍රහ කරමින් මම හොයන්න ගියාපම තව ආත්ම තුනක්වත් ඕන වෙනවා අටුවා ටික කියලා ඉවර වෙන්න. නමුත් මම පෙන්නනවා ලබනවා ඔබට ඔබේ පංචස්කන්ධය නැමැති අටුවාව තේරුම් ගන්න පුළුවන් නම් මේක තුල තමයි බුදුන් වහන්සේ පමාවයි නොපමාවයි දෙක පෙන්නලා තිබෙන්නේ. ඒ පමාවට කියනවා පංචස්කන්ධේ මමත්වයෙන් ගැනීම හේවත් පංච උපාදානස්කන්ධය. එහෙනම් අංකිත වෙන පංච උපාදානස්කන්ධා දුක්ඛ. කය දුකයි නෙමෙයි, උපාදානය කර ගැනීම තුල සසරක් යාති දරා මරණ හම්බ වෙනවා. දැන් ඉති ඉමේසු පංච උපාදානස්කන්ධේසු, මෙසේ මෙම පංච උපාදානස්කන්ධයන්හි. එතකොට ශරීරයේද ගොඩක් තියෙනවනේ උපාදානස්කන්ධ. නැවත නැවත බලමින් වාසය කරන්න. ඒකටයි අනිත් සංඥා කියන්නේ කියන එක. දැන් මේ අරමුණ තුල තණ්හා උපාදාන භව වශයෙන් ගැනීමෙන් සසරට බැඳෙන එකට පංච උපාදානස්කන්ධය කියනවා. නැත්නම් පැවැත්ම නියෝජනය කරනවා මඤ්ඤමානය කියලා කියනවා. එහෙනම් ඒකේ කිව්වේ නැති වුණාට මගේ ආත්ම හිවත් නිත්‍ය සුඛ ආත්ම කියන සංඥාව තියෙනවා. වචලින් කිව්වේ නැති වුණාට. ඒ සසර ඇවිදින මගනේ. දැන් සීල සූත්‍රය අරන් බැලුවහම ඔතනින් එහාටත් සෝවාන් වෙන්නේ, සකෘදාගාමී වෙන්නේ, අනාගාමී අරිහත් වෙන්නේ මොනවා කරලා කියලාද පෙන්වන්නේ? පංච උපාදානස්කන්ධයේ ඉතුරු ක්ලේශයන් ප්‍රහීන කිරීම සඳහා පංච උපාදානස්කන්ධය නැවත නැවතත් අනිත්‍ය අනුව බලමින් වාසය කරන එක. දැන් මේ අනිත්‍ය අනුව බලපුවම මොකද වෙනව ඇත්තේ? නිට්ටය අනුව බලපුවම මොකද වෙනව ඇත්තේ? අන්න සමාජයේ විග්‍රහ කරනවා ස්කන්ධ පංචකය හටගෙන නැති වෙන එක අනිත්‍ය. එහෙනම් ඉතින් බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්න ඕන නෑ. මිනිසුන් හටගත්ත දවසේ ඉඳලා ස්කන්ධ පහටගෙන නැති වුණා. ඇයි ඔවුන්ට නුවණ පහළ වෙන්නේ නැත්තේ? පංචස්කන්ධය අල්ලා ගැනීමෙන් හේතු ඉතුරු වී අවසන් වෙන එක නිත්‍ය සුඛාත්ම
අල්ලා නොගැනීමෙන් නොතැවුල දේශනා කරමි අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝ පංචස්කන්ධේ උපාදාන කරගන්න නැතුවම නැසෙන්නේ අනාගත ඵල උපදින්න හේතු ඉතුරු නොවේලා ඉතුරු නොවි ඒකටයි අනිත් දුක්ඛානාත්ම වශයෙන් නුවණින් බලනවා කියන්නේ කියන එක ගලප ගන්න තරම් ප්‍රඥාව ගැඹුරට ගියේ නැත්තේ ඇයි? දේශකින් වහන්සේලාට මේ ප්‍රඥාව ගැඹුරට යන්න වෙනවා. එහෙම නැත්නම් කටපාඩමක් කියා ඉන්නේ. ඒක වෙනස බොහෝ දෙනාට තේරෙන්නේ නැහැ. මොක පාවිච්චි කරන්නේ රූප දෙනා සංඥා සංකාර පහ අනිච්ච නම් ඔක්කොම කියන්නේ බුදුහාඳුරන්ගේ බණ කියලා හිතන් ඉඳීවි. ඒ නිසා අන්න දැන් මේ කාරණේ ඔබට තේරෙනවා නම් අර භික්ෂුවට වගේ කැලේට ගිහින් වාඩි වෙලා ගහක් මුල ඉන්න ඕන නෑ. මොකද්ද කරන්න ඕන? ඔබට පුද්ගලයෙක් වශයෙන් යම් කාර්යභාරයක් පැවරී පවතිනවා. ඔබ උදේ අවදි වූ පටන් නිින්දට යනතුරු ඔබ ඉන්නේ අවදියෙන්. නිින්ද නම් මනෝද්වාරිකව නිින්ද ඔබට හදන්න බෑ දැනට. මේ අනිත් හැම මොහොතකම ඔබ ක්‍රියාත්මක වෙන්නේ පස් දොරින් නැත්තම් මනෝද්වාරයෙන්. ඒ මොහොතේ ඔබට ඇසෙන් කලින් නාසෙන් දිවෙන් කයෙන් බාහිර දේවල් මුල් කොටගෙන උපදින්නේ ඒ හඳුනා ගැනීමට රූප වේදනා සංඥා සංකාර පහ. ඒක ඔබ අතීතයේ තියලා තිබෙන්නේ ලෝභ මොහ වශයෙන් දේශ මොහ වශයෙන් ගන්නද එහෙමනම් ඔබට මොකද වෙන්නේ? ඒක පංච උපාදානස්කන්ධයක් බවට පත් වෙලා එතෙන්ට මම එනවා. නැති මමක් එනවා. ඒ මම ආපුවම ඇලීම මුලාව ගැටීම මුලාව. මම තමයි මුලාව කියන්නේ. ඇලීමේදී ඇලීමම ගැටීමේදී ගැටීමම. ඇලිලා මුලා වුණත් ගැටලා මුලා වුණත් මොකද වෙන්නේ? බද්දෝ මාරස්ස. අන්න සසරට අහු වෙන හැටි. මේ සසරට අහු වෙන මොහොත සසරට අහු වෙන්නේ නැතුව ඉන්න නේද? බුදුන් වහන්සේගේ ධර්මය වුණ වෙන්නේ. එහෙනම් අර ඇලිලා අවසන් වෙනකොටත් ස්කන්ධ පහ ඇති වෙලා නැති වෙනවා. ඒකට අනිත්‍ය කියන්නේ නැහැ. ඒක නිට්ටය සුඛාත්ම. එනිසායි මම කියන්නේ ස්කන්ධ පංචකේ හටගෙන නැතන එක අනිත්‍ය කියලා උගන්වන්න එපා සමාජයට. එතකොට තස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ සහ තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව කියන මේ දෙකේ වෙනස පෙන්වන්න බෑ. අරමුණක් තුළ පෙන්නනවානේ. පස්සපත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව මෙන්න මඤ්ඤමානේ නැත්තම් මෙන්න නිත්‍යසෝකාත්මකට ගැනීම. ඒත් ස්කන්ධ භව අවසානේ නැතෙනවා. නමුත් උපාදාන වෙලා නැතෙන්නේ හේතු ඉතුරු වෙලා. ඒ නැතිම අනිත්‍යද? නෑ. නුවණින් දකින අනිත්‍යම පඤ්ඤාය පස්සති. මේ නැසීමේදී අනාගත ඵලයක් උපදින්න හේතු ඉතුරු නොවි නැසෙන්න ඕන. ඒක තමයි නුවණින් දකින අනිත්‍ය. අන්න සද්ධර්මයේ තේරුම් අරගෙන මෙසේ දුරට එන පුද්ගලයාට අවසානයේදී අර කෙටියෙන් බණ කියන්න තිබු බණපද දෙක තේරෙනවා. මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස. ස්කන්ධ පංචකයට එන දේ මමත්වෙන් ගැනීමෙන් සසර නැවත උපදින්න හේතු ඉතුරු වේ. ඒ මඤ්ඤමානෝ කියන්නේ නිත්සුඛාත්මකට ගැනීම. දැන් අමඤ්ඤමානෝ කියන්නේ එහෙනම් අනිත් දුක්ඛානාත්ම වශයෙන් බැලීමටනේ. එහෙනම් ඔබට ඉති ඉමේසු පංච උපාදානස්කන්ධේසු ඇහෙන්ද කනෙන්ද නාසයෙන්ද දිවෙන්ද කයෙන්ද කොහොමද පංච උපාදානස්කන්ධ හඳුනගන්නේ ඔබ? ඒවා තිබෙනවා උපන්නං කාම විතක්කං උපන්නං ව්‍යාපාද විතක්කං උපන්නා විහිංසා විතක්කං කියලා අතීතයේ මුල් කරගෙන හටගන්නා වූ නොසන්සුන් වීම විතර්ක. එහෙම නැතුව නිකන් පහළ වෙන ස්කන්ධවල හදන්න දෙයක් නැහැ. ස්වභාවයෙන්ම නැති වෙලා යනවා. නමුත් අර තබාපු දේවල් එනවා මේකට. අතීතෙන් එනවා වර්තමානයේ විඳිනවා. සිහිය නැති වුණොත් අනාගතයට තියලා අවසන් වීම උපාදානස්කන්ධයාගේ ප්‍රතිඵලයයි. දැන් මෙන්න මේක තේරුම් ගත්ත පුද්ගලයාට අර සෝවාන් වීමේදී මොකද්ද පෙන්වන්නේ? කිංච සංකාරෝ නිච්ඡත උපගච්ඡය නේතන්තානං විජ්ජති. මොනම සංඛාරයක්වත් මමත්වයෙන් ගන්නට ඔහුට බෑ. ඔහු ධර්මයේ දැක්ක කෙනෙක්. දැන් ඔහුට පංච උපාදානස්කන්ධය. එහෙනම් මා දකිනවා මේ පංච උපාදානස්කන්ධය අනිත් දුක්ඛානාත්මය බලන්න පුළුවන් සෝවාන් පුද්ගලයන් එහාටයි. අනිත් අය ලියයි කියයි පාඩම් කරයි. අනුපස්සී විහෙරති. වාසය කරන්න ඕන නැවත නැවත අල්ලා නොගැනීමෙන් ස්කන්ධ පංචකේ උපාදාන නොවි අවසන් කරන පාරේ. දැන් මේක තේරුම් ගන්න පුළුවන් වුණොත් මෙතනින් එහාට බණ එකක්වත් ඕනේද? සීල සූත්‍රය අනුවගත් කල පංච උපාදානස්කන්ධයට එන දේවල් ඇසෙන් කනින් නාසයෙන් අනිත් දුක්ඛානාත්ම වශයෙන් බැලීමේදී සක්කාය දිට්ඨියට නොබැඳී අවසන් වෙනවා.
මමත්වයෙන් ගත්තොත් බැඳිලා අවසන් වෙනවා. එතකොට ආයෙත් පෘථග්ජන. දැන් නොබැඳී අවසන් වීමේදී අනාගත ඵල ඉතුරු නොවි අවසන් හේතු ඉතුරු නොවි අවසන් වෙන එක තමයි මේ අනිදුක්ඛ අනාත්මේ ප්‍රතිඵලය. දැන් මොකද වෙන්නේ? තවදුරටත් මේ බැඳෙන්න තියෙන කාරණාවලට කාමරාග ව්‍යාපාද කියනවා. කාමරාග ලෝභ පැත්ත, ව්‍යාපාද දෝෂ පැත්ත. තුනී කරනවා කියන්නේ මොකක්ද? මමත්වයට නොබැඳෙමින් අවසන් කරනවා. දැන් එහෙනම් සෝවාන් පුද්ගලයා පංච උපාදානස්කන්ධය අනිදුක්ඛ අනාත්ම බැලීම තමයි භාවනාව. ඒක තමයි විදර්ශනාව කියන්නේ. කාමරාග ව්‍යාපාද තුනී කිරීම. තුනී වෙනකොට උඟක් අඩු වෙනවා. ඒ තරක් නෙමෙයි අර සෝවාන් වීමෙන් දැක්වුණා වූ ධර්මය. ඒ පිළිබඳ ඔහුට ඒ ධර්මයේ පිළිබඳ සංසුන් බව පිළිබඳ ඔහුට අවබෝධයක් තිබෙනවා. ඒ අවබෝධය නිතර ඔහුට සාක්ෂාත් වෙනවා. ඔහු ධර්මයේ වෙත යනවා බුදුන් දකිනවා. එහෙනම් ආය ඊට පස්සේ මොකද කියන්නේ? තව ටිකක් එහාට ගත්තොත් එහෙම පංච උපාදානස්කන්ධය අනිදුක්ඛ අනාත්ම බලනක සකුදාගාමි අනාගාමි වෙනවා කියන්නේ ඇත්තද? කොට්ටිත හිමියන් අහනවා. ඔව්. එහෙනම් මේ ධර්මතාවය අනුවගත් කළ පංච උපාදානස්කන්ධය අනිදුක්ඛ අනාත්මේ සෝවාන් සිර රහත් දක්වාම තියෙන භාවනාවනේ. ආය තවත් මොකක්වත් බුදුබණක් ඕනේද? මෙයම ඇති. එනිසා තමයි මා පසුගිය දවසක කීවේ වදාලේ ඔය 1975 විතර පොත් කියවන්න පටන් ගත්තේ. ඔය 2005 විතර වෙනකල් කියවලා තියෙනවා. ප්‍රධාන දේ හොයාගන්න. ඔය 80 විතර කාලේ 90 විතර කාලේ තථාගත බුදු පියාණන් වහන්සේ අදාළ පරිදි මට ප්‍රමාදය සහ අප්‍රමාදය තේරුම් ගන්න ලැබුණා නම් එදායින් පසුව එක පොතක්වත් මම ආයේ කියවන්නේ නැහැ. මොකද අපමාදෝ අමත පදම් පමාදෝ මච්චනෝ පදම්. මේ බුද්ධ වචනේ මම විශ්වාස කරනවා. අපි ළඟ පමාව තේරෙනවා නම් නොපමාව ඉන්නේ. පමාව සතරට බැඳෙන මාර්ගයයි නොපමාව භාවනාවයි. එහෙනම් මේ පංච උපාදානස්කන්ධයේ නිස්සකාත්මකට ගැනීම පමාවයි. පංච උපාදානස්කන්ධය අනිදුක්ඛ අනාත්ම වල උපාදාන නොවි අවසන් එක නොපමාවයි. ඔය ගැලපෙන්නේ ලස්සනට. දැන් නැවත නැවතත් අනුපස්සේ විහෙරති. ඒකනේ පෙන්වන්නේ. ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් නැවත නැවතත් ස්කන්ධ පංචක හට ගන්න පුළුවෙනි. ඒවා කාම විතර්ක ව්‍යාපාද විතර්ක විහිංස හට ගන්න පුළුවෙනි. නමුත් ඒවා අනාගත සසරක් හදන්න නැති වෙන්න හේතු නොකර අවසන් කරනට අල්ලා නොගැනීමෙන් අවසන් කරනවට කියනවා අනිත්‍යානුපස්සේ විහෙරති. ඉමේ පංච උපාදානස්කන්ධේ අනිත්‍යානුපස්සේ විහෙරති. මම පංච උපාදානස්කන්ධය අනිත්‍ය නැවත බලමින් වාසය කරනවා. ඒකම නේද භාවනාව. දැන් බණ ඉවරයි නේද මේක තේරෙනකොට? අන්න එහෙම කල්ප ගණන් තියෙන පොත්පත් දහස් ගණන් තියෙන සූත්‍ර තේරම කියව මිනිස්සුන්ට අද දින බුද්ධ ආගමක් නෙවෙයි මේක. ගමින් ගමට යමින් පැහැදිලි කරමින් පුද්ගලයෙකුට තේරුණා නම් ඔහුට අනුගමනය කරන්නයි තිබුණේ. ඊටා ලේසි ක්‍රමයකින් මේක තේරුම් ගන්න. ඒ අරුණහම පරම්පරා ගානක් පොත් කියවන්න ඕන. එහෙම නැත්නම් රූපරාග අරූපරාග මානුද්දච්ච අවිද්‍යාවලට බඳින්න ඕන. බැඳලා සංයෝජන 10ම කඩන්න ඕන. ඕවා මේ සංසාරේ කරන්න බෑ කියන මේ හනමිටි කතා පිළිගන්න එපා කල් තියා. ඉස්සෙල්ලා ධර්ම ශ්‍රවණය කරලා බලන්න. එතකොට මෙතන සිදු වෙන්නේ ස්කන්ධ පංචකයේ අල්ලාගෙන අතහැරීමෙන් සතරට බැඳෙන එක ප්‍රමාදේ. ඒක නිත්‍ය සුඛාත්ම. ස්කන්ධ පංචකයේ මමත්වෙන් නොගැනීමෙන් අතහැරෙනකොට අතහැරීම. ලෝභය, ද්වේෂය, මෝහය අතහැරෙන්නේ එතකොට. ඒවා ත්‍යාගි දෙනවා. එතකොට මොකද වෙන්නේ? එහෙනම් ඔහු පටිසෝතගාමියෙක්. එහෙනම් ඒක පමණක්ම බැලුවම සීල සූත්‍රයට අනුවගත් කල රහතන් වහන්සේ දක්වා යන්න පුළුවන්. එබැවින් ඔබ හැම දෙනාට මේ ගිරිමානන්ද සූත්‍රය සඳහන් පළවෙනි වචනේ පමණයි මම පැහැදිලි කළේ අද. එයම ඇති. දේශකින් වහන්සේලා වශයෙන් අපට ඊටවත් පැහැදිලි කරන්න පුළුවන්කම තියෙන්න ඕන. නමුත් ඔබට අනුගමනීය ප්‍රතිපදාවට යන්න ඕන නම් මේක තමයි තවත් තැනක පෙන්නලා තිබෙන්නේ. උපාදීයමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්සානුපාදීයමානෝ මුත්තෝ පාපිමතෝ. ඔය පංච උපාදානස්කන්ධේ උපාදාන කර ගැනීමෙන් මායයට බැඳේ. උපාදානය කරගන්න නැත්නම් මායයෙන් මිදේ. උපාදානය කර ගැනීම නිත්‍ය සුඛාත්මයි. උපාදානයෙන් මිදීම අනිදුක්ඛ අනාත්මයි. මෙහෙම මේක ගැලපෙන්න ඕන. එබැවින් දහම් මැස පාදාගෙන
අනුගමනීය ප්‍රතිපදාවක් තුළින් ලෝභ දේශ මොහ මරා ගැනීමෙන් ලබන්න තියෙන සැනසුම මේ ජීවිතේම උරුම කරගන්න ඔබට මම කරුණ පැහැදිලි කිරීම හේතු වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. මෙම ධර්මානුශාසනාව ප්‍රඥා රූපවාහිනිය තුළින් විකාශනය කරවා ගැනීම පිණිස සදහැවර දායකත්වය සිරිසේන හතුරුසිංහ මහතාගේ ආදරණීය බිරිය වන ප්‍රේමා හතුරුසිංහ මහත්මිය, දීපානී, පවිත්‍රා, නදීකා, බුද්ධිකා යන දියණිවරුන් ද දිමුතු රජිත මෙත්සිරි ප්‍රියාන් යන පුතණුවරුන්ද රමින්දි, ඉලීෂා, ලකිත්මා, ලසස්, ලිතිර, නවෝද්‍යා, රෙස්සඳු, පසිඳු, සෙනුලි යන මුණුබුරු මිනිබිරියන් විසින්ද දායකත්වය දරා තිබෙනවා. අරමුණු අතර මාවනැල්ලේ වලව්වත්තේ පදිංචි අද දින 79 වන ජන්මදිනය සමරනු ලබන සිරිසේන හතුරුසිංහ මහතාට සුබ උපන් දිනයක් සමග නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවායි ප්‍රාර්ථනා කරන්නයි මේ ඥාති සමූහයා මේ යුතුයකම ඉටු කරලා තිබෙන්නේ. දෙපාර්ශ්වයේම මේ පරලෝකියා වූ දෙමව්පියන්, සහෝදර සහෝදරයන් ඇතුළු සියලුම ඥාතිහිත මිත්‍රාදීන් ගෞරවයෙන් සිහිපත් කරන අතර ධර්මජානයෙන් ජනිත වන කුසලයන් ඔවුන්ගේ ජීවිතයේ පින්මදිනම් සුවපත් කර ගැනීම පිණිස හේතු වේවා කියාද ප්‍රාර්ථනා කරනු ලබනවා. දැනට අප රටේ සහ සමස්ත ලෝකයාම මුහුණ දී ඇති කොරෝනා වසංගතය ඉක්මනින් දුරු කර ගැනීමට මිනිස්සුන්ට net පෑදේවා කියලාත් ප්‍රාර්ථනා කරනවා. ගෞරවනීය දේශකයන් වහන්සේට දෙමු ගැඹුරු ධර්මයේ සදහැවතුන් වෙත පහදා දෙමින් මෙවැනි වූ ශාසනික සේවාවක් සිදු කිරීමෙන් සසරින් මදවා ගැනීමට ගන්නා අප්‍රතිහත භාවයට අපගේ ප්‍රණාමය පුද කරමු. මේ භවයේදීම අමා මහ නිවනින් සැනසීමට මේ පුණ්‍ය කුසල් හේතු වාසනා වේවායි කියන ප්‍රාර්ථනාවක් කරනු ලබනවා. ධර්ම දේශනාව සඳහා මූල්‍ය දායකත්වය දරා ධර්ම දානයක් දීමෙන් ජනිත කරගත්තා වූ මේ ආනිසංසයන් තුල මේ සිරිසේන හතුරුසිංහ මහත්මයාගේ 79 වන උපන්දිනයේදී බිරිඳ, දරුවන්, මුණුබුරු මිනිරයන් විසින් ඔබට සුබ උපන්දිනයක් සමග නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ භාවය ප්‍රාර්ථනා කරනවා. අපිත් එසේ ප්‍රාර්ථනා කරනු ලබනවා. උපන්දිනයෙන් වෙනුවෙන් දුන්නා වූ ධර්ම දානයක් මේක. ඒ වගේම අමතර වශයෙන් ගත් කල ඔබ හදාඩා පෝෂණය කළ පරලොස්පත්තන්ට දෙනා වූ ඥාති වර්ගයා ගෞරවයෙන් සිහිපත් කරන්නේ යමෙක් පිනින් මදව වසත් නම් මේ අය අනුමෝදන් වේවි. පින් බලාපොරොත්තු නම් ඔවුන්ගේ ජීවිතයේ පිනින් පිරී මතු උපදිනා භවයකදී මිනිසත් බව ලබා ත්‍රිලක්ෂණිකම වටහාගෙන නිවන සැනසෙන මං පෙත් විර කරන්නට අවශ්‍ය ධර්මාවබෝධය ලබා ගන්න හේතු වේවායි කියලා ප්‍රාර්ථනා කරන්න. කොරෝනා වසංගතයෙන් ලෝකයේ මිදේවා නිකන් නෙමේ අනුගමනීය ප්‍රතිපදාවක් තුල. එබැවින් හැම දිනාටම විශේෂයෙන් සිරිසේන හතුරුසිංහ මහත්මයාට විශේෂයෙන් මේ ප්‍රාර්ථනා කරනවාම අනිත් හැම දිනාටත් එක්කලා සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව සියලු බිය දුරු වේවා සියලු රෝග දුරු වේවා කිසිදු අනතුරක් නොවේවා නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායු සම්පත් ලබත්වා යන්න ප්‍රාර්ථනයයි හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං